ඒකයි දුවේ පුතේ අනාගත ලෝකේ එක එක අකර තැබ්බි වලට උඹලට මුහුණ දෙන්න වෙනවා. පන්සිල් පද පහවත් රැකපල්ලා එදාට සත්‍යක්‍රියාවක්වත් කරන්න. මං කෙල්ලෙක් විදිහට අම්මගේ තාත්තගේ මූණේ දැලි ගන්න නැතුව මං පරිස්සම් වෙලා හිටියා කියලා. මං කොල්ලෙක් විදිහට අනුන් අමාරුවේ දාන්න නැතුව බඳිනකල් පරිස්සම් වෙලා හිටියා කියලා. මේ කෙලෙස් සහිත ලෝකේ හිත ලෝල වුණත් හිතින් එක එක දේවල් පැතුවත් මම මගේ නෝනා ඉක්මවා ගියේ නෑ. මම මගේ මහත්තයා ඉක්මවා ගියේ නෑ කියන සත්‍ය ක්‍රියාව හදවතේ තියාගන්න ඕන. ඒ නිසා හිතවල තියෙන ඒ ලෝල පහත් ලාමක දීන හීන ඒ ගති දුරු කරන්න ඕන. උඹලට අනාගතේ හිතා ගන්නවත් නැති සමාජයකට ඔයාලා හිතලවත් නැති සමාජයකට ඔයාලට යන්න සිද්ධ වෙනවා. දැන් ගුණයක් පුරුදු කරගන්න එදාට මුහුණ දෙන්න. එදා මුළු අන්තපුරේටම දරුවන් නැතුව සිටිද්දී ඈ සත්‍යක්‍රියා කළා තමන්ගේ සිල් බලය පන්සිල් රැකපු එක. ස්වාමියා ඉක්මවා නොගිය එක. ඒ සිල් තෙද බලයට සක්දිවිඳුගේ ආසනය වුණා.